ෆිල්ම් රිවිව් වලට ආස කරන ආදරය කරන යාළුව අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා House of Cinema YouTube නාලිකාවට. අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් කියන්නේ හරියට උඩට පහළට ගන්න උස්ම වගේ. අවුරුදු 10කින් දැකපු නැති යාගේ පුංචි දුව බලන්න හිරෙන් නිදහස් වෙච්ච තාත්තා කෙනෙක් ගෙදර යන අතරමඟදී වෙන සිදුවීමක් ගලාගෙන යන සුපිරිම මූවි එකක් ඔන්නම මද ඔයාලට අරගෙන ආවා. ඇක්ෂන් ත්‍රිලර් මූවි වලට ආස ඔයාලා වෙනුවෙන්ම මම අද අරගෙන ආව 2019 අවුරුද්දේ නිකුත් වුණු දැනට IMDb යාගේ 8.4ක් පවත්වාගෙන යන ගිනියම් අවසානයකට අපි වරගෙන යන කයිද කියන පට්ටම මූවි එකක්. කතාව පැත්තට යන්න කලින් මතක් කරනවා මූවි එක අවසානයේ අපේ රිවිව් එක ගැන ඔයාලට දැනුණ දේ කමෙන්ට් එකකින් දාන්නත් දැනට අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවන්ට ආරාධනා කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාගන්න කියලා. කතාවේ මුල් තප්පරෙම අපිට පෙන්වන්නේ ළමයින්ව රැක බලා ගන්න අනාථ නිවාසයක්. ළමයි රැයකේම කනතරතුරේ නිවාසේ පාලිකාව අමු දකින්න චූටි දුවට ඇවිත් කියනවා ගොඩක් රැය වෙන්න කලින් සෙල්ලම් නොකර රැට කාලේ ඉක්මනට නිදා ගන්න කියලා. ඒක අහපු අමුදා කල්පනා කර කර ඇතුළට ගිහින් බත් කාලා වෙලාසල් නිදා ගන්න යනවා. ඊට යාව බලන්න එන කෙනාට පේන්න අඳින්න අලුත් ඇඳුමකුත් අරන් තියා ගන්නවා. ඔය අතරේ මහා පරිමාණ කොකේ මද්ද්‍රව්‍ය ලොරියක් මිනිසුන් පිරිසක් එක්කම පොලිසිය වටලනවා. අල්ලගත්තු කෙන්ටෝගේ රහස් කබඩාවට අරන් ගිහින් කොච්චරක්ද කියලා බලද්දි දැනගන්නවා ඩොන් එකක කොකේන් එතන තියෙනවා කියලා. බැටරියම කරපු විජෝයි අනිත් නිලධාරීන්ට කියනවා මේ ටික විනාශ කරන්න IG ලොක්කගේ වචනයකම් ඉන්න වෙනවා මේ වැටලීම සම්බන්ධයෙන් මේ කරුණු රාසක්ව තියාගන්න කියලා. මහා පරිමාණයෙන් කොකේන් වෙනදාම් කරන අම්බු මේ ඉන්නේ. මද්ද්‍රව්‍ය නිවාරණ එකකේ අධ්‍යක්ෂක ස්ටීෆන් රාජ්ගෙන් අම්බුට කෝල් එකක් එනවා. කතා කරලා කියනවා කොකේන් ටික දීලා පොලිසියට උඩ බලන් ඉන්නවද? අපි දෙන ඩීල් එකක් කරමු. මට කිලෝ 20ක් ඕන. පොලිසිය ඉන්නතන මම කියන්නම් කියලා. කිලෝ 20ක් නොවේයි. උඹට ඕන ගාණක් ගනින්. මගේ බඩු වලට අත තියපු හැමෝම අද රැ වෙද්දි මැරෙන්න ඕන කියලා අන්බු කේන්තියෙන් කියනවා. සල්ලි වලට තියෙන කෑදරකම නිසා මේ මෙහෙයුමට සම්බන්ධ සියලුම නිලධාරීන් පාවා දෙන ස්ටීෆන් කියනවා උඹලගේ කල්ලිය ඔත්තුකාරයෙකුත් ඉන්නවා කියලා. මේ ඉන්නේ සම්පත් නමින් ඉන්න අජාස්. පොලිස් විමර්ශන එකකේ ඔත්තුකාරයෙක් විදිහට අම්බු ළඟට වෙලා ඉඳන් ඇතුළේ සියලු විස්තර එළියට දෙන්න මෙයා. ස්ටීෆන් කියපු කතාවත් එක්ක ඇත්තටම අපිත් එක්ක ඔත්තුකාරයෙක් ඉන්නවද කියලා අය ගැන අම්බු විපරම් කරලා බලනවා. අම්බු කියනවා සම්පත් අපි අතර ඔත්තුකාරයෙක් ඉන්නවා. මගේ බඩු ගත්ත උන් ගැන මම හොයාගෙන තියෙන්නේ. උන් එක්කම මගේ ළඟ ඉඳන් ඔත්තු දෙන එකවත් මම අතරයට ඉවර කරනවා කියනවා. මේ තියෙන්නේ තිරුචිරප්පලි කමිෂන් කාර්යාලය. මේක බ්‍රිතාන්‍ය පරණ ගොඩනැගිල්ලක්. මේක යටමහලේ තමයි අල්ලපු කොකේන් තොගේ හංගලා තියෙන්නේ. හදිස්සියේ ලැබුණ ස්ථාන මාරුවක් නිසා නැපෝලියන් කියන පොලිස් කොස්තාපලවලයා තිරුචිරප්පලි කමිෂන් කාර්යාලයට එනවා. නැපෝලියන් එක්ක කතා කරපු නිලධාරියෙක් කියනවා ලොකු පාටියකට ගිහිල්ලා එයා ලෙද්දි රෑ වෙයි ඔය අතරින් වාඩි වෙලා ඉන්න කියලා. පීලා ජෝගි දාලා අල්ලන් ආපු කැම්පස් සෙට් එකකුන් ලබා ගන්න කමිෂන් කාර්යාලය ඇතුළේ ඉන්නවා. ලොක්කගේ පාටියට ආපු බිජෝයි වාහනෙන් බහිනවත් එක්කම නිලධාරියෙක් ඇවිත් අහනවා සර් අතට මොකද වුනේ කියලා. මේක පොඩි අනතුරක් කියලා මග අරිනවා. ස්ටේෂන් එකේ ඉඳලා එන ගමන් බස් නැවතුමේ මිනිහෙක් හයියෙන් කෑ ගහනවා දැකලා අපි එතනට ගියා. දැක්කහම අමුතුවෙන් වගේ හිතිය නිසා අපි යාව අරගෙන ආවා කියලා මාංචු දාලා ජිප් එක ඇතුළේ ඉන්න කෙනෙක් අපට පෙන්නනවා. IG හවුස් එකට ආපු බිජෝ වැටලියම ගැන විස්තර කරනවා. පළාත් පාලන නිලධාරිය අහනවා මේ කල්ලිය ගැන ඔයා දන්නවද? එයා කවුද කියලා. අඩයික්කලම් සහ අම්බුදාස් අයියලා මල්ලිලා. එයාලගේ යට තව දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම කල්ලියේ ඉන්න කිසිම කෙනෙක් අඩයික්කලම් ගැන දන්නේ නැහැ කියනවා. මෙයාලගේ කල්ලිය අල්ලගන්න අවස්ථා තිබුණත් අපේ ඊළඟ නිලධාරීන්ගේ උදව් මෙයාලට ලැබෙන නිසා ඒ හැම අවස්ථාවකම ගැහරුණා කියනවා. ස්ටීෆන් සල්ලි වලට තියෙන කෑදරකම නිසා එයා පාටියට ගෙන ආපු අරක්කු වලට නිින්ද යන දියරයක් දාන්න එයාගේ ඇතුළේ කෙනෙකුට බාර දෙනවා. ඒ ප්‍රමාණයට වඩා දාන්න එපා. ඒ මොනොත් එයයි මැරෙන්න උනත් පුළුවන් කියනවා. ස්ටීෆන්ගේ අරමුණ නිදිබේත් පාටින් අයට පොවලා අන්මුට අවශ්‍ය පොලිස් නිලධාරී 5 දෙනා ඝාතනය කරලා පොලිසිය බාරේ තියෙන කොකෙන් ටික එළියට ගන්න. නගරයේ ඉන්න මැරවේ හැමෝම එකතු කරලා කියනවා උඹලට ඇති වෙන්න සල්ලි දෙන්නම් මම. පොලිස් IG හවුස් එකේ ඉන්න හැම පොලිස් කාර්යයක්ම අරගෙන වරෙල්ලා කියලා. එතනට ආපු හැමෝම එකතු කරගෙන පාටිය පටන් ගන්නවා. පටන් අරගෙන වැඩි වෙලාවක් යන්න කලින් පීපුවරක් උයිස වෙලා නිලධාරීන් බිම වැටෙන්න ගන්නවා. මත්තන් නොබීපු බිජෝයි කෑමුයපු අය සහ ගෙදර අය විතරක් ඉඳිද්දි අනිත් සියලුම අයට සිහි නැති වෙනවා. ඒ වගේම ඔයාලට අමතක වෙච්ච කෙනෙක් ඉන්නවා තව සිහියෙන් ඉන්න. ඒ තමයි මගදී දැකලා සැකපිට අරගෙන ඇවිත් ජිප් එක ඇතුළේ ඉන්න ඩිල්ල කියන කෙනා. දරුවෙක් ලැබෙන්නතු මෙයාගේ බිරිඳව පෑරගත්තු සියලු දෙනාම ඝාතනය කරපු වරදට අවුරුදු 10ක් හිරේ ඉඳලා නිදහස් වුණ කෙනෙක් ඩිල්ලි කියන්නේ. හම්බෙන්න හිටියේ දරුව තමයි කතාවේ මුලින්ම මම කියපු අමුදා.
අවුරුදු 10කට පස්සේ නිදහස් වෙලා ළමා නිවාසයේ ඉන්න තමන්ගේ දුව බලන්න එද්දි තමයි පොලිසිය මෙයාව සැකපිට අල්ලගෙන තියෙන්නේ. ඕන දේ ගැන කර කියා ගන්න බැරුව විජෝ හතර අතේ දුවනවා. නිලධාරීන්ව බේරගන්න හොස්පිටලෙට අරන් යන්න කිලෝමීටර් 80ක් වගේ ලොකු දුරක් යන්න තියෙනවා. කේටරින් එකේ වාහනේ අරෙන්න මෙච්චර ලොකු පිරිසක් එකපාර දාගෙන යන වාහනයකුත් ළඟ පාතක නැහැ. වාහනයක් තිබුණත් එලවගෙන යන කෙනෙක් ගැන කල්පනා කරද්දී විජෝයිට මතක් වෙනවා ජිප් එක ඇතුළේ ඉන්න ඩිල්ලිව. ඩිල්ලි ළඟට ආපු විජෝයි කියනවා ඔයාගෙන් අපිට ලොකු උදව්වක් ඕන. අසනීප වෙලා ඉන්න පොලිස් නිලධාරීන් පිරිසක් ඉන්නවා. එයාලව පුළුවන් ඉක්මනට රෝහලට අරන් යන්න ඕන කියලා. පොලිසිය ගැන එතකොට කලකිරීමෙන් ඉන්න ඩිල්ලි කියපු ගමම ප්‍රතික්ෂේප කරනවා. විජයගේ ඉල්ලීමට මුලින්ම අකමැති වුණත් තමන්ගේ දුවට හොඳ අනාගතයක් ජීවිතයක් හදලා දෙන්න පොරොන්දුව නිසාම වැටිලා ඉන්න පොලිස් නිලධාරීන් ලොරියට නැග්ගගෙන රෝහලට අරගෙන යන වගකීම ඔහු බාර ගන්නවා. හෙට උදේ මාව බලන්න එන්නේ කවුද කියලා හිත අමුදා පොඩි දුව නිදා ගන්නව නැතුව කල්පනා කරනවා. තිරුචිරප්පලි ස්ටේෂන් එකට කතා කරන විජෝයි කියනවා අනිත් පොලිස් ස්ටේෂන් වලට කතා කරලා ඉන්න අයවත් එක්කගෙන කමිෂනර් ස්ටේෂන් එකේ දොරවල් වහලා සීල් කරගන්න කියලා. කියපු විදිහටම වටේම ස්ටේෂන් වලට කතා කරලා ඒ පණිවිඩය ලබා දෙනවා. කිලෝමීටර් 80කට වැඩි දුරක් පාර සොයාගෙන යන්න ඕන නිසා පාරවල ගැන දැනුමක් තියෙන කේටරින් එකේ වැඩට ආපු කෙනත් බය කරලා ලොරියට නැග්ගගෙන ලෙඩ වුණා ඒව රෝහලට අරගෙන යන ඩිල්ලි පිටත් වෙනවා. කාටත් හොරෙන් ලොරියට නැගපු ස්ටීපන්ගේ ඔත්තුකාරයා පිටිපස්සේ ඉඳන් කෝල් කර විස්තර එළියට දෙනවා. ආයෙත් කමිෂනර් ඔෆිස් එකට කතා කරපු විජෝයි දැනගන්නවා තිරුචිරප්පලි වලින් ඉඳපු පොලිස් නිලධාරීන් බයට පැනලා ගිහිල්ලා කියලා. මාරුවීමක් ලැබිලාපු නෙපෝලියන්ට කියනවා හදිසි අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ මම එද්දි තව පැය දෙකක් තුනක් විතර යයි මෙතන ඉඳන් ඔයා රාජකාරී පටන් ගන්න කියලා. ඒ වගේම කමිෂන් ඔෆිස් එකට කිසිම කෙනෙක්ට ඇතුළට එන්න බැරි වෙන්න හැම දොරක්ම වහලා සීල් කරගන්න කියනවා. අතුරු පාරවල කැලෑ පාරවල ලස්සන ලොරිය යන පාර ගැන ඔත්තුකාරයා හරහා අන්බුගේ ගෝලයා දැනගෙන ලොරිය පස්සෙන් යන්න කියලා ආයුධ අරගත්තු මැරයෝ ටිකක් පිටත් කරනවා. ඒ අතරේ පොලිසිය ඇතුළේ ඉඳපු අයගේ උදව් එක්ක කාටවත් එන්න බැරි වෙන්න ඇතුළේ සියලු දොරවල් සීල් කරගන්නවා. එයාව බලන්න ඉන්නේ කවුද කියලා පහුදා වෙනකන් ඉවසගෙන ඉන්න බැරි අමුදා ළමා නිවාසයේ ඉන්න අයගේ උදව්වෙන් එයාගේ ලියාපදිංචි අංකයට අදාළ දුරකථන අංකයට කෝල් එකක් ගන්නවා. ඔය අතරේ අම්බුගේ මැරයෝ ටික ලොයි එනකම් කැලෑවට වෙලා රැකගෙන ඉන්නවා. මම අමුදා කතා කරන්නේ. ඔය අද හෙට මාව බලන්න එන්නේ කියලා ෆෝන් එක ආන්සර් කරපු ගමන් ඩිල්ලිට කවුදෝ කෙනෙක් කියනවා ඇහෙනවා. ඒක අහපු ඩිල්ලි ෂොක් වෙනවත් එක්කම මැරයෝ වාහනයට අටවපු ගුලක් නිසා ඉස්සරහ වීදුරුව කුඩු වෙලා කනේ තිබුණු ෆෝන් එක විසික් වෙලා යනවා. අමුදා හලෝ කියලා කතා කරනවත් එක්කම ෆෝන් එක වාහනේ ඇතුළට වැටුණු නිසා එතනින් එහාට කිසිම දෙයක් කතා කරගන්න බැරුව යනවා. මොන දේ වුණත් ලොරිය නවත්තන්න එපා දිගටම යන්න කියලා බිජෝ කියනවා. ලොරිය පස්සෙන් ආපු මැරයෝ පෙට්‍රෝල් බෝම්බ ගහලා ලොරිය නවත්තන්න හැදුවත් ඩිල්ලිගේ හැකියාව නිසා වෙන්න තිබුණු ලොකු විනාශයක් වෙන්න නොදී එතනින් ගැලවිලා ඉස්සරහට යනවා. අතරමඟ වාහනේ නවත්තලා අනාථ නිවාසයට කතා කරලා කියනවා මගේ ළමයා මට දැන් ටිකකට කලින් කතා කරා එයාට මට ආයෙත් කතා කරන්න ඕන කියලා. ඔයා පුදුම තාත්තා කෙනෙක්නේ. ඒ දරුවා කීපාරක් කෝල් ගත්තද? එකක්වත් උඹ ආන්සර් කරාද? දැන් එයා එක කතා කරන්න බෑ. දරුවෝ බලන්න ওই තරම් ඕන නම් WhatsApp එකට ෆොටෝ එකක් දාන්නම් කියලා ෆෝන් එක කට් කරනවා. නැවත ලොරියට නැගපු බිජෝයි ඇතුළු පිරිස නම්බර 10 මුරපොළ පහු කරලා ඉස්සරහට යන අතරතුරේ අන්බුගේ කල්ලිය අය කමිෂන් ඔෆිස් එක ඇතුළට යන ක්‍රමයක් හොයනවා. ඔහොම යන අතරතුරේ තවත් මර කණ්ඩායම් දෙකක් මෙයාලා යන පාර හරස් කරගෙන ඉන්නවා. මෙහිමට සම්බන්ධ නිලධාරීන් 5 දෙනා මරණ එකයි හැමෝගේම ප්‍රධාන දේ. මොකද අම්බු සල්ලි දෙන්නම් කියපු නිසා. දෙවෙනි පාරටත් මැරෙවුන්ට ගහලා පොලිසිය අයගේ ජීවිත බේරගත්තු ඩිල් නැවත ලොරිය අරගෙන එතන පිටත් වෙනවා. මැරයෝ පිරිවරාගත්ත අම්බු කමිෂනර් ඔෆිස් එකට පාර දෙන්න සෙට් වෙනවා. නැපෝලියන් සහ ඇතුළ හිර වෙලා ඉන්න අයගේ ආරක්ෂාව වෙනුවෙන් කුඩුත් එක්ක අල්ලගත්තු අයව නිදහස් කරන්න අම්බු එක්ක එකඟ වුණත් හිජොයි දැනගන්නවා ඒ අය එක්ක කුඩු මාෆියාවේ ලොක්ක අඩේ කලමුත් ඉන්නවා කියලා. ඒක නිසා ඇතුළට එන්න බැරි වෙන්න මේ අය ආයෙත් දොරවල් ටික වහගන්නවා. ලොරිය දෝෂයක් නිසා මග නැවතුණු ඩිල්ල ඇතුළු කණ්ඩායම ආයෙත් ගමන යන්න පිටත් වෙනවා. ඇතුලින් දපු සිරකරුවන් නිදහස් කරන මුවාවෙන් තමව රවට්ටපු කේන්තිට අන්බු දොරවල් කඩාගෙන ආයෙත් ඇතුළට එන්න හැදුවත් බ්‍රිතාන්‍ය කාලේ හදපු පරණ ගොඩනැගිල්ලේ ජනෙල් දොරවල් ශක්තිමත් නිසා එයාට ඇතුළට එන්න බැරි වෙනවා. පොලිසියට කලින් ලොරිය පැදගෙන එන ඩිල්ලෝ විනාශ කරන්න ඕන කියලා තපු මැරකල්ලියක් මග රැකගෙන ඉන්නවා. කලින් මගේම තුන්වෙනි පාරටත් පොලිස් නිලධාරීන් බේරගෙන ආවත් කල්ලිය කෙනෙක් ගහපු පාරක් නිසා බිජෝට සිහිය නැති වෙනවා. ඒත් එක්කම අඩේ කලම් හොයාගෙන උඩ තට්ටුව හරහා අම්බු ඇතුළට එනවා. ඇවිල්ලා හිරකූඩුවේ යතුරු ඉල්ලලා නැපෝලියන් ඇතුළු හැමෝටම පහර දෙනවා. නැපෝලියන් සහ කොල්ල සෙට් එක එකතු වෙලා අවසානයේ අම්බුව පුටුවක තියලා ගෙට ගහනවා.
ලොරිය ප්‍රමාද වෙන නිසා නිලධාරීන් බස් එකකින් රෝහලකට යවලා ඩිල්ලි විජෝයි එක කමිෂන් ඔෆිස් එකට එන්න පිටත් වෙනවා. බස් එක ඇතුළින් ඔත්තුකාරට ස්ටිපන් කතා කරලා කියනවා සේරටම කලින් ඩිල්ලිව නවත්තන්න ඕන, ඒක නිසා කොහොම හරි ඩිල්ලිව මරන්න කියලා. සිහිය ඇවිත් හොඳ වුණු කෙනෙක් වගේ ඔත්තුකාරයා බස් එකෙන් බැහැලා ලොරියට නගිනවා. ඇතුළින් දැන් නැපෝලියන්ට උදව් කරපු චිට්ටුව මැරෙක්ගේ අතින් ඝාතනය වෙනවා. චිට්ටු මේ හැම දෙයක්ම කරේ නැපොලියන්ගේ කීමට නිසා නැපොලියන්ට ආපු කේන්තියට අම්බුව එතනම ඝාතනය කරලා දානවා. කමිෂනර් ඔෆිස් එකට ලං වෙද්දිම අම්බුගේ කල්ලිය ටිප්ස් කියන මැරයා පිරිසක් එක්ක වලක් පාර හරහා කපාගෙන ඩිල්ලිගේ ගමන නවත්තන්න බලාගෙන ඉන්නවා. ලොරියෙන් බැහැපු ඩිල්ලි කියනවා උඹ හොයන්න ආපු පොලිස් කාර්යය කවුරුත් දන්නේ නැහැ. මම තමයි උඹගේ අයට ගැහුවේ. එහෙම කියද්දිම පිටිපස්සෙන් ගපු ස්ටීපන්ගේ ගෝලයා ඩිල්ලිට ආයුධකින් එනලා මොන දේ වුණත් මෙච්චර වෙලා කෙලින් කටින් ඉඳපු ඩිල්ලිව බිම දානවා. පැවරුණ තමන්ගේ වැඩ කොටස ඉවර වුණත් කොටු වෙලා ඉන්න විජයව බේරගන්න ආපු අජාසුත් පොලිසිය ඔත්තුකාරයෙක් බවට දැනගන්නවා. සම්පත් නමින් කල්ලියම රවට්ටපු අජාස්ව ටිප්ස් මරලා දානවා. ස්ටීපන්ගේ ගෝලයා ඇනපු පිහිපාර නිසා සිහිය නැතුව ඉඳපු ඩිල්ලි ඇස් දෙක අරිනවා. අනාථ නිවාසයෙන් දුවට දෙන්න අරගෙන ආපු කරාබු ජෝඩුව ටිප්ස් පයින් පා ගන්නවා දැකපු ඩිල්ලි කෑ ගහගෙන නැගිටලා වටේම ඉන්න අයට හිතන්නව බැරි විදිහට පහර දෙනවා. ආපු ආවේගයට ඩිල්ලිව මෙල්ල කරගන්න කිසිම කෙනෙකුට බැරි වුණ නිසා අවසානට ටිප්ස්ත් මරලා දාලා ගමනේ අවසානය වෙන කමිෂන් ඔෆිස් එකට එනවා. බිල්ඩිමේ අතුරු ඉල්ලගත්ත ඩිල්ලි ඇතුළට යන්න පිටත් වෙද්දී අපිට පෙන්නනවා අන්බුගේ සෙට් එක ඇතුළට යන්න ඔන්න මෙන්න තියෙන්නේ කියලා. පිම්මාල දිගේ කොට නැගිල්ල ඇතුළට ආපු ඩිල්ලි නැපෝලියන්ට කියනවා ළමයි ටිකත් අරගෙන එළියට යමු මාව වෙවි බිජු සර් කියලා. හැමෝම එක්ක චිට්ටුවත් උස්සගෙන ඩිල්ලිත් එළියට එන අතරතුරේ නැපෝලියන්ට මතක් වෙනවා අල්ලපු කුඩු ටික තාම ඇතුළේ නේද කියලා. ඩිල්ලිට කුඩු තොගේ පැනලා නැපෝලියන් කියනවා මේ ඔක්කොම විනාශ කරන්න ඕන නැත්නම් රටේ දරුවෝ ටික ඔක්කොම විනාශයි කියලා. වටපිටාවේ පෙට්ටිවල තියෙන මොනවද කියලා බලන ඩිල්ලිට සුපිරි මැෂින් ගන් එකක් හම්බෙනවා. ඒකත් අරගෙන උඩට ආපු ඩිල්ලි ඇතුළට එන්න හදන මැරවුන්ට අප නැති වෙන්නම වෙඩි තියලා ඔන්න ආපු වාහන ටිකත් ෆ්ලැට් කරලා දානවා. ඉතින් ත්‍රාසයෙන් පිරුණු දීර්ඝ රැයක් මේ විදිහට අවසන් වෙනවත් එක්කම රෝහල්ගත කරපු සියලුම නිලධාරීන්ට සිහියනව අපිට පෙන්නනවා. ඒ අතරේ ළමා නිවාසේ පාලිකාවත් එක්ක එයා අවුරුදු ගාණක් ආසාවෙන් බලන් ඉඳපු එයාගේ දුව ඇවිත් කියලා දකිනවා. අමුදාහන ප්‍රශ්න වලට ගොළු වෙලා ඉන්න ඩිල්ලිගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. මට සමා වෙන්න. ආයෙත් කවදාවත් මම ඔයාව තනි කරන්නේ නැහැ කියලා ඩිල්ලි අමුදාව බදා ගන්නවා. තමන්ගේ දරුවන් තරම් වටින දෙයක් තවත් මේ ලෝකේ නැහැ කියලා ඔප්පු කරමින් මුලමැද ත්‍රාසයෙන් පිරුණත් අවසානයේ ආදරණීය හැඟීමක් අපට ඉතිරි කරලා කයිදි ෆිල්ම් එක මේ විදිහට අවසන් වෙනවා. වෙනද වගේම වීඩියෝ එකේ අන්තිම තප්පරේ වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් ලස්සන දේවල් බලන්න දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරන ගමන් තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් නොකරපු සිනමා ගෙදර කෙනෙක් නම් ඔයත් ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් මෙන්නම් මේ වගේ තවත් ලස්සන කතාවකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.